අයියා මේ මං ගිහලා එන්නම් ඈ. කොහෙද මම යන්නේ? නෑ අයියා. දමිත්ලා ගෙදර කට්ටියම අලුතෙන් හෝටලයක් දානවා කිව්වනේ. ඒකට මාව වැඩටත් ගන්නම් කිව්වා. හරිද? දැන් අද බැනර් වගේක් ගහනවා කියලා පොඩි උදව්වක් දෙන්න යන්න කියලා බැලුවේ. මේ පොඩ ඉඳපන්කෝ. යකෝ උන් සල්ලි තියෙන මිනිස්සු බං. අපි දුප්පත් මිනිස්සුනේ බං. උන් එහෙම අපි වැඩට ගයිද බං? ඔයා මොනවද අයියා දන්නේ? ඌ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා. ඌ එහෙම කරන්නේ නෑ. හෙලෝ මේ මං දැම්බන් ගෙදර ආවේ. මේ බැනර් ඔක්කොම ගහලා ඉවරයි හෝටලේ ඈ. කෙලින්ම මචං අම්මගේ නම තමයි දැම්මේ. මේ ඒක නෙවෙයි බා. පොඩ්ඩක් අහපන්කෝ. අපේ අම්මා කිව්වා බං උඹව වැඩට ගන්න එපා කියලා. මේ ඒකට කමක් නැහැ. උඹ මචං ඇවිල්ලා හොරෙන් වැඩ කරපන්. අම්මා එන දවසට උඹ මචං ගෙදර ඉඳපන්. මම මචං උඹට පඩියකුත් දෙන්න. රුපියල් 40000ක් විතර. ඉතුරුනේ කෑම ටිකත් උඹම අරන් ඵලයක්. හෙලෝ ඔබට ඇහෙන්නේ නැද්ද බං? මේ දමිත් මේ මට චූටි වැඩක් තියෙනවා. මම උඹට ටක් ගාලා කෝල් එකක් ගන්න පොඩ්ඩක් ඉඳපන් ඈ. හරි බං හරි. එතන තියෙනවා. එයි මල්ලි මොකෝ යන්නේ නැද්ද? නෑ අයියා මේ පොඩ ඔළුව රිදෙනවා වගේ. තා ටික කියන්න.